ඉරානය දිනයිද ඇමරිකාව දිනයිද. ඔබට මොකක්ද මේ ගැන හිතෙන්නේ. ලෝක බලවතාවන ඇමරිකාව සිය අතිනවීන දැවන්ත යුදනැව් සහ ලොව හොඳම ගුවන්යානා ඉරානය වටා පෙළගස්වා අවසානයි. ප්‍රහාරයකට අවශ්‍ය සියලුම බොත්තම් තදකිරීමට සූදානම්ව පස්සෙකට වී සිටියත් තවමත් පළමු ප්‍රහාරය එල්ලවී නොමැති අතර ඒ නිහඬතාවය මරණීය බියක් දනවන සුළුය. ඒ වගේම ඉරානයත් මෙවර පසුබැසීමට සූදානම් නැහැ. රුසියාවේ ඍජු තාක්ෂණික සහයෝගය මත ශක්තිමත් වූ ඔවුන් ඇමරිකානු රේඩාර් පද්ධතිවලට පවා හසු නොවන ඇමරිකානු දැවැන්ත යුදනැව් සාගර පතුලටම ගිල්වා දැමිය හැකි අධිවේගී හයිපර්සොනික් මිසයිල සීරුවෙන් තියලා තියෙන්නේ. මෙය ඇමරිකාවට උබතෝකෝටික ප්‍රශ්නයක්. ප්‍රහාරයක් එල්ල නොකර පසුබැස ගියහොත් ඒ ඔවුන්ගේ ගෝලීය ප්‍රතිරූපයට වස ලැජ්ජාවක් වනු ඇති අතර ගැටුමකට ගියහොත් ඉරානය සතු නවීන අවිහමුවේ කිසිදා නොවිරූ ප්‍රහාරයකට ලක්වීමටත් ඉඩ ඇත. ඇතැම් විට ඊශ්‍රායලය සමග ඇමරිකාව එකට එක්ව පහරදී ඉරානය විනාශ කර ජය ලැබිය හැකි වුවත් ඒ ජයග්‍රහණය පවා දහස් ගණනකගේ මරණ සහ අලුමත ගොඩනගෙන්නක් බව අප වටහාගත යුතුය. නමුත් හිතල බලන්න මෙවැනි සැබවින්ම යුද්ධයකදී කිසිවෙකු සැබෑ ජයග්‍රාහයෙකු වන්නේ නැහැ. ජයගන්නේ මරණය පමණක්මයි. එබැවින් දේශපාලන මාන්නයට වඩා මිනිස් ජීවිත වටිනා බව සිතා අවසන් මොහොතේ හෝ ලෝකය සාමය උදාවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.